මීළඟට අශාන් ගයන්නට යන්නේ අපි අහලා පුරුදු අපි හැමෝම ප්‍රිය කරන මෞසෙනිහස ගැන ලියවුණු හෙළ ගීත සාහිත්‍යයේ ඉහළම ගීතයයි කිව්වොත් නිවැරදි ගීතය. ඒ තමයි අධිනීතිඥ රම්බණ්ඩා සෙනවිරත්න නම් වූ අතිවිශිෂ්ට ගේය පද රචකයා ලිව්ව කපුගේ මහත්තයා ගායනා කරපු රජරට සුවඳ මුසුබුණු දවසක් පැල නැති හේනේ ගීතය. දවසක් පැල නැති හේනේ ගීතය ලියවෙන්නේ රම්බණ්ඩා සෙනවිරත්න කියන අනුරාධපුරයේ රජරට ඈත ගම්මානයේ එතුමාගේ වචන වලින්ම කියනවා නම් අමු ගැමියෙක්ගේ පෑන් තුඩකි. දැන් මෙතන මේ ගීතය පිළිබඳව පොඩ්ඩක් අහන්න කලින් අපි පොඩ්ඩක් තේරුම් ගමු. මුලින්ම මේ ගීතය ඇහෙනකොට අපිට හිතෙන්නේ දවසක් පැලක් නැති හේනකට ගිය වෙලාවක මහ වැස්සක් වැස්සා. ඒ වැස්සෙන් බේරන්නට අම්මා තුරුලේ හංගාගෙන හිටියා මතකයි මේ ආදී කතාවක්. නමුත් මේ ගීතය තුල ඊට එහා ගිය මහා අරුතක් නිදන්ගත වෙලා තියෙනවා. දවසක් පැල නැති හේන කියලා රම්බණ්ඩ මහත්තයා අදහස් කළේ හිමි නැති ගෙදර තාත්තා නැති ගෙදර පැල නැති හේන කිව්වේ එතෙන්ටයි. තාත්තා නැති ගෙදර පුංචි දරුවෙක් හදා වඩා ගන්නට අම්මා කෙනෙකුට මොනතරම් මහන්සියක් වෙහෙසක් ගන්න වෙනවද? නුවර කලාවිය, නුවර වැව, කලාවැව, පදවිය වැව කියන වැව් තුනෙන් පෝෂිත ප්‍රදේශයට අපි කියනවා නුවර කලාවිය කියලා. එහි තිබුණු එතකොට බහැපු වැස්ස තමයි දුප්පත්කම කියන වැස්ස. තාත්තා නැති ගෙදර හේනක් කොටා ගන්න විදියක් නැහැ. පැලට පොල්ලතු ටික හෙවිලි කරගන්න පිරිමි දෑතක් නැහැ. ආරක්ෂාවක් නැහැ, රැකවරණයක් නැහැ. දුප්පත්කම කියන වැස්සට හොඳටම තෙමෙනවා. මේ මහා වැස්සට තෙමෙද්දී මේ තාත්තා නැති ගෙදර අම්මා දරුවව එහෙම තෙමෙන්නේ නැතුව, තෙමෙන්න දෙන්නේ නැතුව, දුප්පත්කමට එන්න දෙන්නේ නැතුව දවසක් පැල නැති හේනේ අකාල මහ වැහි වහිද්දී තුරුලේ හංගාගෙන ඔබ තෙමුණාම ඔබ ඒ දුප්පත්කමට හොඳටම තෙමුණා. නමුත් මාව තෙමුවේ නැහැ. කවදා වෙනතුරුද? මාව ගොඩ දාන තුරුම පායන තුරු හිටි පියවර හිටියා උඹ අම්මේ. ඒ කියන්නේ මේ දුප්පත්කම තාත්තා නැති ගෙදරට තවත් ස්වාමියෙක් හොයාගෙන අම්මා ගියේ නැහැ. තව ජීවිතයක් හොයාගෙන ගියේ නැහැ. වෙනත් සැමියෙකු ප්‍රාර්ථනා කළේ නැහැ. මේ සියලු දුක් විඳගෙන මාව ගොඩ දාන තුරු පායන තුරු හිටි පියවර හිටියා උඹ අම්මේ කියලා මේ ගීතේ කියනවා. ඊට පස්සේ පළවෙනි වැස්සට තෙමෙන අවස්ථාව. ඊළඟට දෙවෙනි වැස්සකට ඔහු තෙමෙනවා. ඒ තමයි ජීවිතය අම්මා දුක් විඳලා ගොඩ දාපු ජීවිතේ ආපුවාම යුග ජීවිතයට එළඹුණාට පස්සේ ඔහු ජනප්‍රිය පුද්ගලයෙක්, උගතෙක්, පියතෙක් මෙහෙම ඉන්න කාලෙදී එක පෞල් සංස්ථාවේ ගැටුම් ඇති වෙනවා. බිරිඳ ඔහුව දාලා තනි කරලා යනවා. බිරිඳ ඔහු හැර යනකොට ඔහුගේ බිරිඳ ගියා කියාම ස්වාමියාට මහා නින්දාවක්. ඒ නින්දා වැස්සට දෙවෙනි වැස්සට තෙමෙනවා. ඇති වෙනකම් නුවර වීදි යට කරගෙන නින්දාවෙහි වැගිරුණුදා බිරිඳකගේ සෙනෙහ ගියා යෝදෑලේ නැම්මි. යෝදෑල කියන්නේ සතුපුමකට අඟලයි ගලන්නේ. ඒ ගලා යන ඇලේ ගලා යන දොළපාරේ වේගය පේන්නේ නැහැ. යෝදෑල එහෙමයි නිර්මාණය වෙලා තියෙන්නේ. බිරිඳකගේ සෙනෙහ ගියා යෝදෑලේ නැම්මි. ඒ වෙලාවේ මට දැනුණා නුඹේ සෙනෙහස සුවඳ දිදී දැනුණා මට අම්මි. ඒ දෙවෙනි වැස්ස. ඊට පස්සේ ඔහු රජරට අතහැරලා අගනුවරට එනවා. අධිනීතිඥවරයෙක් වෙලා අධිනීතිඥ රම්බණ්ඩා සෙනවිරත්න ජනප්‍රියම පුද්ගලයෙක්. මෙහෙම ඉන්නකොට කොළඹ ජීවිතේ ගත කරද්දී තවත් වැස්සකට තෙමෙන්න එන බව ඈත තියා දන්න නිසා ඔහු ලියනවා කොළඹ අහස කළු කරගෙන මෝදු හුළඟ හඬලනකොට වැහි දෙයකට තෙමුණු මම බයයි තවත් වැස්සකට තෙමෙන්න. කොළඹ අහස කළු කරගෙන මෝදු හුළඟ හඬලනකොට ඔටුන්න මොකද්ද මේ ඔටුන්න? බලය, නිලය මේ සියල්ල අධිනීතිඥකම, තනතුර, වගකීම මේ සියලු ඔටුනු හිස දරාගෙන ඉන්නේ. ඔටුන්න බිම දා දුවගෙන එන්න දෙක පිම්මේ මං එනතුරු ඉන්දිකඩ ළඟ ඉන්නවා ධම්මේ. එහෙම ආදිත්‍ය අම්මා ජීවතුන් අතර නැහැ. නමුත් ඔහු එහෙම ආනවා අම්මගේ සෙනෙහස තරම් ජීවිතේ මට ලැබුණේ නැහැ. මෙන්න මෙහෙමයි අපි ගීතයක් රස විඳින්නට ඕනේ. අහමුද අපි ආශාන් විමුක්ති දැන් කියයි ගීතය.
නැති තේනේ ඔකොල් මොහොමෙහි වසා තුරුලේ අංගාගෙනමා ඔබ තිබුණා අම්මේ මොයන තුරු හිටි පියවර විදියා ඔබ Wow.